හෙලෝ ට්‍රේඩර්ස් අද 2026 මේ මාසේ 25 වෙනිදා වෙලාව පාන්දර 1:51 බලමු ක්‍රිප්ටෝ මාකට් අප්ඩේට් එක. channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරන්න, notification bell icon එක all දාගන්න. ඊතර වීඩියෝ එක දාපු ගමන් notification එක ඔයාලට ගෙන්න ගන්නත් පුළුවන්. පුංචි මතක් කිරීමක් advance trade කරන්න කැමති කට්ටිය එකතු වෙන්න අපේ Patreon පැත්තත් එක. එහෙනම් බලමු මාකට් අප්ඩේට් එකේ මොකද වෙන්නේ කියලා. YouTube පැත්තට දවස් 6කින් විතර වීඩියෝ එකක් දාලා නැහැ කියලා තමයි අපිට පෙනී යන්නේ. ඔව් මේ මාස කියලා කියන්නේ ධාරා නිපාත මාසයක්. අපි බලමු එහෙනම් මෙතන ඉඳන් මාකට් අප්ඩේට් එකේ මොකද වෙන්නේ කියලා. හැබැයි Patreon පැත්තට නම් අපි මාකට් අප්ඩේට් එක දිගටම share කළා. එතකොට අපි අවසාන වශයෙන් මෙන්න මෙතනින් තමයි කතාව නවත්තලා තියෙන්නේ. මේ තියෙන්නේ දිල්ෂාන් අපිට share කරපු screenshot එකක්. අපි පොඩ්ඩක් මේකට යමු. මොකද ওই screenshot එක මට ගන්න උනේ නැහැ. පොඩි ප්‍රශ්නයක් වෙලා හිටියේ මේ දවස් ටිකේ. ඉතින් screenshot එක තියෙනවා 5:17 කියලා. මම හිතන්නේ පාන්දර වෙන්න ඕනේ. ඉතුවට පේනවා ඇති මෙතන මිලියන 939ක් විතර මෙතන ලික්විඩේට් වෙලා තියෙනවා. ඉතින් ඇත්තටම හොඳ ඉලක්කමක්. අපි 1 බිලියන් ලික්විඩේෂන් එකක් බලාගෙන හිටිය වලට මතක ඇති මේ දේවල් ටික. එතකොට ඔන්න කිව්ව දේවල් ටික හිමීට වෙලා තියෙනවා. ඒත් එක්කම මාකට් අප්ඩේට් එකේ මුලින්ම විශ් කරන්න ඕන කෙනෙක් ඉන්නවා. ඒ තමයි අපේ ජනිත් බාතිය. මේ වෙද්දි ජනිත් ඔන්න MacBook එකට මාරු වෙලා කියලා අප්ඩේට් කරලා තියෙනවා. ඔන්න ජනිත් අපේනුත් සුබ පැතුම්. ඔන්න ලස්සනට ෆොටෝස් ටිකක් දාලා තියෙනවා. මම හිතන්නේ මොනිටර් එකකුත් කනෙක්ට් කරගෙන තියෙන්නේ. ඉතින් ඔන්න කිව්ව දේවල් කරන මිනිස්සු අපිත් එක්ක ඉඳලා තියෙනවා. ඇත්තරම හරිම සතුටුයි. මොකද අප්ඩේට් වල අපි දිගටම ෂෙයා කරපු දේවල් ඇත්තරම අපේ Patreon community කට්ටිය මේ වෙද්දි කරලා තියෙනවා. අපි එහෙනම් මාකට් අප්ඩේට් එකේ යන් කෙරවලකට මෙතන BTC chart එක ඒකට බලා ගන්න පුළුවන්. BTC මේදී 76 684 කියන level එකේ තියෙනවා. ඒත් එක්ක BTC වල drop එක 74,310 වෙනකන් ආවා. ඉතින් ඔයාලා හැමෝටම මතක ඇති BTC වල price එක අපි 68 කියන level එකට එනකන් drop වෙනවයි කියලා අපි focus කරගෙන හිටියා. ඇත්තටම ඔය 68 කියන level එකට market එක එනවා නම් තමයි අපේ හොඳම entry එක තියෙන්නේ. අපි සාමාන්‍යයෙන් market එක drop වෙන එක බලාගෙන ඉන්න අප්‍රේල් මාසයේ ඉඳන් අපි අප්‍රේල් මාසේ මම හිතන්නේ මැද වගේ ඉඳන් watch කරගෙන ඉන්නවා මාකට් එක ඔය level එකට drop වෙනකම්. ඉතින් දැනට මෙන්න මේ ආකාරයට drop වෙනවා. මම moving average දෙකක් පාවිච්චි කරනවා. ඉතින් මෙන්න මේ වගේ ලොකු cross එකකුත් වෙලා තියෙනවා. ඉතින් ඔය වගේ cross එකක් ආවා කියලා කියන්නේ ගොඩක් දුරට price එක පල්ලෙහාට එනවා කියන එකම තමයි. අපි බලාගෙන මේ daily chart එකේ lows ටික loss වෙලා market එක කොහොමද පල්ලෙහාට එන්නේ කියලා හරියටම මේ මාසේ 13 වෙනි බදාදා මාකට් එක 79 කියන level එක loss කරනවත් එක්කම තමයි price එක පල්ලෙහාට එන්න පටන් ගත්තේ. එහෙම එන්න පටන් ගත්ත price එක මේ වෙද්දි 76 කියන level එකේ පොඩ්ඩක් විතර නතර වෙලා තියෙනවා. මේක පැය 4 chart එකට අනුව retracement එකක්. අපි බලාගෙන ඉන්නවා මෙතනින්ත් මාකට් එක එක දිගට පල්ලම් පහින එකක්. ඉතින් 1 බිලියන් ලික්විඩේට් වෙච්ච එක ගැන ඇත්තරම සතුටුයි කියලා කියන්න පුළුවන්. ටාගට් එක හිට් වෙච්ච නිසා ඇත්තරම සතුටුයි කියලා කෙනෙක්ට ඇත්තරම සතුටු වෙන්න පුළුවන්ද කියන කෙනෙක්ට ප්‍රශ්න කරන්න පුළුවන්. මොකද ඒක loss එකක් හින්දා මෙහෙමයි අපේ ටාගට් එක අපේ මේ පැත්තෙන් achieve වෙච්ච එක නිසා අපිට සතුටු වෙන්න පුළුවන්. හැබැයි traders ල විදිහට සතුටු වෙන්න විදිහක් නැහැ. මොකද බිලියන් එකකට ආසන්න ගණක් loss උනායි කියලා කියන්නේ එතන ඇත්තරම හිත රිදෙන කතාවක් වෙන නිසා. ඉතින් ඔයාලට පේනවා ඇති මේ chart එක ගන්නව 2026 පළවෙනි මාසේ නැත්නම් ජනවාරි මාසේ 31 තමයි liquidation event වලින් 10 වෙනි ස්ථානයේ මාරුනේ. ඒත් එකම 2025 කියන අවුරුදු දෙනවනේ 25 ඉවෙන්ට් කිහිපයක් තියෙනවා. මේ ටැරිෆ් කේස් එක හින්දා ලික්විඩේෂන් වල බිලියන 19ක් ලික්විඩේට් වුණා. 2025 එකක් තියෙනවා. ඒත් එකම තව එකක් තියෙනවා. ඒත් එකම තව එකක් තිබ්බා. මෙතන එක දැන් මම හිතන්නේ අයින් වෙලා තියෙන්නේ. 25න් 1යි 2යි ආසන්න වශයෙන් 26ත් එක්ක 3ක් විතර ගන්න පුළුවන්. ඒ කියන්නේ 2025 26 කියන කාලය ඇතුළත තමයි ක්‍රිප්ටෝ වල ලොකුම ප්‍රශ්න ටික වෙලා තියෙන්නේ. 2021කට පස්සේ 21 මේ බලන්න 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි හරි 2021කට පස්සේ. ඉතින් 2021 ඉඳන් 21 ලොකුම ප්‍රශ්න ටික තිබ්බා. ආසන වශයෙන් 25 සහ 26 වල තමයි ඊළඟ ප්‍රශ්න ටික ඇවිල්ලා තියෙන්නේ. අපි එහෙනම් බලමු මෙතනින් එහාට ලංකාවට මොන වගේ දෙයක් වෙයිද කියලා. මම මාකට් අප්ඩේට් වල දිගටම කිව්වා පවර් කට් එක සම්බන්ධයෙන්. මම හිතන්නේ දැන් ඔයාලට ඒ දේවල් වලට උත්තර හම්බෙලා ඇති. ඒත් එක්කම මම Patreon chat එකේ තව දාපු දෙයක් පෙන්නන්නම්. මේ ටික මම පැහැදිලි කළා. තව දාපු දෙයක් පෙන්නන්නම්. ඒක තියෙන්නේ චුට්ටක් උඩ. ඒ තමයි මෙන්න මෙහෙ මම ෂා කරා මට වලට පෙන්වන්න ඕනේ. අපි ජැස්මි එන්ට්‍රි එකක් ගත්තා. පළවෙනි එන්ට්‍රි ප්‍රොෆිට් ආවා මාකට් එක දෙවෙනි එකට ආවා. ඊට පස්සේ නම් ස්ටොප් ලොස් හිට උනා. තව උඩට යන් මම ඔයාලට පෙන්වන්නම්. මේක Patreon පැත්ත අප්ඩේට් එක බලපු කට්ටිය දන්නවා කේස් එක. හරි මේ තියෙන්නේ දවස් 3කට කලින් තිබ්බ තත්ත්වය. ඔයාලා දන්නද ඩොලර් එකට මොකද උනේ කියලා? ඔයාලට පේනවද මේ ස්ක්‍රීන්ෂොට් එකේ ඩොලර් එකේ තියෙන ප්‍රයිස් එක? හරි ඔයාලට පේනවද ඉතින් බලන්න කීයද කියලා?
ඉතින් හිතන්න ඔය තියෙන ඩොලර් එකට වෙච්ච දේ. ඉතින් ඕක ඔය ලෙවල් එකට එනවා කියන එක මීට කලින් පැහැදිලි කළා. අපි පොඩ්ඩක් ආපහු ගිහිල්ලා බලමු. මොකද එක දිගටම අපි පැහැදිලි කරපු දේවල් මේ. එතකොට පේනවා ඇති 343 කියන ලෙවල් එකටම ඩොලර් එක මේ විදිහට ආවා. හැබැයි අපි ඕක හරියටම බලන්න ඕන තැන මොකක්ද දන්නවද? CBSL ඩොලර් රේට් හරිද? එතකොට අපිට බලන්න පුළුවන් මොකද වෙලා තියෙන්නේ කියලා. මෙතන හරියටම අපිට ඩේට් රේන්ජ් එකක් බලා ගන්න පුළුවන්කමක් තිබ්බා. අපි මෙතන සම්පූර්ණයෙන්ම ඩොලර් එක විතරක් දාගමු. ලාස්ට් ඩේ විතරද බලන්න පුළුවන්. හරි. අන්තිම දවස් 30ට මොකද උනේ කියලා බලමු. මම හිතන්නේ මෙහෙම එන්න ඕනේ. මේ තියෙන්නේ. හරි. ඔය තියෙන chart එක. ඉතින් ඔයාලටත් මේ දේවල් ගන්න පුළුවන්. මම URL එක ඔයාලට පේනව නේද? cbsl.gov.lk. ඒතර මේ මම මේ දේවල් ඉදිරිපත් කරාට මේ හැම දෙයක්ම සම්පූර්ණයෙන් මේ වෙබ්සයිට් එක හරහා තමයි මම පුටා දක්වන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති ඩොලර් රේට් එක මොන වගේද වෙනස් වෙලා තියෙන්නේ කියලා. 4 වෙනි මාසේ අපි ඔය කතා කරන කාලේ 314 කියන ලෙවල් එකේ තිබ්බා. මේ කාලේ ඉඳන්ම කිව්වා 330 පැන්නුවට පස්සේ බ්‍රේක් ගන්න වෙන්නේ නැහැ කියලා. මේ chart එක බලන්න 14 15 16 සාමාන්‍යයෙන් දවස් දෙකකට රුපියලක් ගන්න වගේ තමයි වැඩි වෙලා තියෙන්නේ. මේ 14 දවස් දෙකයි රුපියලක් වැඩි වෙලා. 15 දවස් දෙක තුනක් විතර ගියා රුපියලක් වැඩි වෙලා. රුපියලක් වැඩි වෙලා. දවස් දෙකකට තුනකට පාරක් තමයි රුපියල් වැඩි වෙන්නේ. හැබැයි 330 තියෙන 28 පැන්න විතරයි මේ 28 කියන්නේ 28 පැන්න ඊට පස්සේ කෙලින්ම කීයද 28න් 30 කෑලිත් නෑ 32න් 32න් ගිහිලා තියෙන 42කට. හරි දැනටත් තියෙන්නේ ඔන්න 5යි 22 වෙනකන් දත්ත මෙතන තියෙනවා. සම්පූර්ණයෙන්ම 342යි 67 කියන ලෙවල් එකේ තමයි බයි එක තියෙන්නේ. සෙල් එක තියෙන්නේ 353 කියන ලෙවල් එකේ. මෙතන පොඩි ප්‍රශ්න ටිකක් මට තියෙනවා. මේ තියෙන ප්‍රශ්න ටික මම ඔයාලට ඉදිරිපත් කරන්නම්. ඔයාලා හැමෝම දන්නවා සෙනසුරාදා සහ ඉරිදා කියන දවස්වල බැංකුව වහලා කියලා. හැබැයි මේ මාකට් අප්ඩේට් එක මම රිලීස් කරන වෙලාව එහෙම නැත්තම් අද දවස කවද්ද කියලා හරියට මම ඔයාලට කියන්නම්. අද ඇවිල්ලා 25 වෙනිදා ඔයාලට පේනවා ඇති. මම කැලෙන්ඩර් එක ඕපන් කරන්න මේ පැත්තෙන්. ඔයාලට පේනවා ඇති මේ මේ මාසේ හරිද? මේ මාසේ අද 25 වෙනිදා. එතකොට ඔය ඩොලර් එක 22 කියන 22 වෙනිදා එහෙම නැත්නම් ගත වුණු දවස්වල ගත්තොත් 22 කියලා කියන්නේ සිකුරාදානේ. සිකුරාදා දවසේ තමයි ගණදෙනු වල වාර්තා වෙන්නේ සාමාන්‍යයෙන් ඩොලර් එක 342 කියන ලෙවල් එකට ආවා කියලා. එතකොට ඩොලර් එක 342 කියන ලෙවල් එකට එනවත් එක්කම යම්කිසි දේවල් ටිකක් හිතාමතා සිදු කළා කියලා හිතෙනවා. මේ දේවල් ගැන මම ඔයාලට ඉදිරියේදී පැහැදිලි කරන්න. සිකුරාදා ඩොලර් එකට මොකද උනේ කියලා වගේ මම වෙනම වීඩියෝ එකක් ඔයාලට අරගෙන එන්නම්. එතකොට ඔයාලට තව දෙයක් පැහැදිලි කරන්න තියෙනවා. මේ වෙද්දී ඔන්න ආරංචි මාර්ග වලින් ඇවිල්ලා දෙනවා වාහන 4000ක් විතර ඔන්න ඉම්පෝට් කරන්න යනවා කියලා. ඉතින් ඒ දේවල් වලට ටැක්ස් එක මං හිතන්නේ අහිමි වෙයි. මොකද ටැක්ස් එක බලාත්මක වෙන්න කලින් තමයි මේ දේවල් ටික වෙලා තියෙන්නේ. ඒත් එක්කම අද අප්ඩේට් එකේදී කියන්න තව දෙයක් තියෙනවා. මම මේ දේවල් ටිකත් ලැහැස්ති කරගෙන ආවා. ඔයාලට ඒක පෙන්වන්නම්. ඒ තමයි LTV රේෂියෝ එක. ඉතින් මම මේක දැක්කා ෂෙයා වෙලා තියෙනවා ගොඩක් තැන්වල. මේක ගැන ඔයාලා දැනුවත් වෙන්න. මේ දේවල් ටික කියන්නේ වෙන මොනවාක්වත් නිසා නෙමෙයි. ඉස්සරහට ප්‍රශ්න වෙන්න වලට මුහුණ දෙන්න පුළුවන්. හරිද? ඒතකොට ලියාපදිංචි නොකළ වාහන සහ ප්‍රථම ලියාපදිංචියෙන් පසු ශ්‍රී ලංකාව තුළ වසරකට වඩා අඩු කාලයක් භාවිතා කරන ලද වාහන සඳහා ලබා දෙන ලීසින් පහසුකම් හෙට සිට ක්‍රියාත්මක වන පරිදි. හෙට කියන එක අදහස් වෙන්නේ 25. කියන්නේ මේ වීඩියෝ කරන අද දවස් හරිද? ක්‍රියාත්මක වන පරිදි උපරිම ණය සහ වටිනාකම අතර අනුපාතයක් LVT රේෂියෝ හරිද? පැනවීමට මහ බැංකුව තීරණය කරලා තියෙනවා කියලා නිවුස් එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ නිවුස් එක ඔයාලත් පොඩ්ඩක් හොයලා බලන්න. නමුත් මම ඔයාලට පැහැදිලි කරන්නම් LTV රේෂියෝ කියන්නේ මොකක්ද කියලා. ඔය LTV රේෂියෝ කියන එක තුලින් ලොකු ප්‍රශ්න කිහිපයක් වෙන්න පුළුවන්. ඔය LTV කියන එක ගැන මුලින්ම පැහැදිලි කරන්නම්කෝ. LTV කියලා කියන්නේ loan to value ratio කියලා. ඒ කියන්නේ නිකන් ඇසෙට් එකේ වැලියු එකට සාපේක්ෂව ලෝන් එක කොච්චරක් අරගෙන තියෙනවද වගේ කතාවක් තමයි ඔගෙන් අදහස් වෙන්නේ. ඔයා මෙහෙම හිතන්නකෝ සාමාන්‍යයෙන් ඉස්සරහට ඔයා වාහනයක් ගන්න යනවා නම් විශේෂයෙන්ම බ්‍රෑන්ඩ් නිව් වාහනයක් ගන්න යනවා නම් අනිවාර්යයෙන්ම ඔයාලට ඩවුන් පේමන්ට් එක ටිකක් වැඩිපුර දාන්න වෙයි කියන එක තමයි මෙතනින් අදහස් වෙන්නේ. මම හිතන්නේ ඔයාලට පැහැදිලි මෙතන මොන වගේ දෙයක්ද වෙන්නේ කියලා. සාමාන්‍යයෙන්
ඔය LTV ලිමිට් එක 70ක් වගේ සීන් එකකට ජයි කියන එක තමයි අදහස. හරියටම කියන්න බෑ කොහොමුණත් වාහනයක් ගද්දි හොට දාන්න වෙන ඩවුන් පේමන්ට් එක වැඩි කියන එක තමයි දැනට අපිට හිතන්න තියෙන. ඉතින් ඔන්න ඔය වගේ දේවල් ටිකක් වෙමින් පවතිනවා. ඩොලර් ඉතුරු කරගන්න ලොකු ලොකු වැඩ ටිකක් කරමින් යනවා කියලා පේනවා. මෙතනට ගිය 344 කියන ලෙවල් එකට ගිය එක දැන් ඔන්න ඇවිල්ලා තියෙනවා 333 කියන ලෙවල් එකට. තව දෙයක් තියෙනවා. ඒ තමයි අද 25 මේ මාස තීරණාත්මක මාසයක්. ප්‍රශ්න කරදර වැඩි මාසයක්. හරිද? 26 නෙමෙයි 27 වෙනි බදාදා මම දන්න තරමින් IMF තුලින් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 700ක මං හිතන්නේ 700ක් හම්බෙන නියමිත. ඒක ගැන විශේෂ ප්‍රකාශයක් කරේ සුදුසුකමක් සපුරලා හරි මොකක් හරි ලොකු ඉවෙන්ට් එකක් තියෙනවා 27 වෙනිදා. ඔයාලත් හොයලා බලන්න. ඉතින් මම හිතන්නේ ගොඩක් දුරට 27 වෙනිදා අපිට ඩොලර් මිලියන 700 හම්බෙයි කියලා හිතනවා. හැබැයි තව ප්‍රශ්න කීපයක් තියෙනවා. ක්‍රිප්ටෝ අප්ඩේට් එකත් එක්ක මේ දේවල් හැමදේම ෂෙයා කරන්න වෙන මොනවාක්වත් නිසා නෙමෙයි. ඉදිරියේදී තත්ත්වය භයානක බව මීට කලින් පැහැදිලි කළා. ඒ තත්ත්වය මෙන්න මේ විදිහට තව තවත් භයානක වෙනවා කියන එක තමයි මගේ අදහස. ඔය හම්බෙන ඩොලර් මිලියන 700න් ලොකු මැච් එකක් සෙල්ලම් කරන්න හම්බෙන්නේ නැහැ. ඒක තමයි පළවෙනි අයිඩියා එක. එතකොට 27 නේ ඔය සීන් එක වෙන්නේ. අපිට සාමාන්‍යයෙන් ජුනි ජුලි කියන මාස දෙක දුවා ගන්න පුළුවන් වෙයි. අගෝස්තු මාසය තමයි එතකොට ප්‍රශ්නයක් වෙන්නේ. සාමාන්‍යයෙන් අගෝස්තු කෙසේ වෙතත් ඔක්තෝබර් කියන්නේ නම් ඇත්තටම කළු පාටයි කියන එක තමයි දැනට අපිට අයිඩියා එකක් විදිහට තියාගන්න වෙන්නේ. මොකද මාස 4කට විතර පස්සේ තමයි අපිට ඔක්තෝබර් හම්බෙන්නේ. මේ ඔක්තෝබර් කියන මාසය අපිට කළු පාට මාසයක් විදිහට තමයි ලකුණු කරගන්න වෙන්නේ. ඇයි කියන එක ඔයාලට තේරෙයි ඔක්තෝබර් මාසයේ මොකද ඔක්තෝබර් මාසයේ ලැබනවත් එක්ක මොකල්ට තේරෙයි ඔක්තෝබර් වල මොනවද වෙලා තියෙන්නේ කියලා. ඒ වගේම තව දෙයක් තියෙනවා. ඒ තමයි ඔන්න ඒත් එක්කම බයිබිට් පැත්තෙන් අපිට ට්‍රේඩින් ඉවෙන්ට් එකක් ඇවිල්ලා තියෙනවා. මේ ඉවෙන්ට් එක හරියට කම්ප්ලීට් කරගන්න පුළුවන් ඔයාලට. ඉවෙන්ට් එක කම්ප්ලීට් කරගන්න තියෙන්නේ මෙහෙමයි. මම බයිබිට් එක්ස්චේන්ජ් එකේ ෆියුචර්ස් ට්‍රේඩින් ඉවෙන්ට් එකක් කරනවා. මේ ඉවෙන්ට් එකේ දවස් 10කට පාරක් තමයි මේ ඉවෙන්ට් එක රීසෙට් වෙන්නේ. එතකොට මේ ඉවෙන්ට් එක අද අපි ස්ටාර්ට් කරනවා. මෙහෙමයි වැඩේ වෙන්නේ. පළවෙනි ස්ථානයේ තියෙනවානේ. පළවෙනි ස්ථානයට සම්පූර්ණයෙන්ම හම්බෙනවා ඩොලර් නෑ මම 3 ඉඳන් ගන්න. හරිද? නැත්නම් වැඩි හරියන්නේ නැහනේ. හරි. තුන්වෙනි ස්ථානයට හැම කියන්නේ මෙහෙමයි. හරිද? කරන්න ඕනේ මෙච්චරයි. ඔයා බයිබිට් එක්ස්චේන්ජ් account එකක් හදලා තියෙන්න ඕනේ. ඒ account එක හදලා තියෙන්න ඕනේ අපේ link එකෙන්. ඔන්න ඔය දේවල් තමයි තරම් කොන්දේසි. හරිද? ඊට පස්සේ ෆියුචර්ස් පැත්තේ තමයි ට්‍රේඩ් කරන්න තියෙන්නේ. ෆියුචර්ස් පැත්තෙන් ට්‍රේඩ් කරද්දී දවස් 10කට වතාවක් අපි විනර්ස් ලව තෝරනවා. එතකොට තුන්වෙනි ස්ථානය. හරිද? තුන්වෙනි ස්ථානයට හම්බෙනවා ඩොලර් 20ක්. ඒ වගේම තමයි දෙවෙනි ස්ථානයට අපි දෙනවා ඩොලර් කීයක්ද? ඩොලර් 30ක් දෙනවා. ඒ වගේම තමයි පළවෙනි ස්ථානයට අපි දෙනවා ඩොලර් 50ක මුදලක්. ඉතින් ඔය නෝ විදිහට දවස් 10න් 10ට අපි මේ තරගය දිගටම කන්ටිනියු කරනවා. කරන්න තියෙන්නේ මෙච්චරයි. බයිබිට් account එකක් හදලා තියෙන්න ඕනේ. ඒ බයිබිට් account එක හදලා තියෙන්න ඕනේ අපේ link එකෙන්. ඒත් එක්කම ඔයාලට ෆියුචර්ස් පැත්තෙන් ට්‍රේඩ් කරනවා නම් තමයි මේකට සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් මේකට වෙනම Telegram group එකක් අපි හදලා තියෙනවා. මේ group එකට ඔයාලට add වෙන්න පුළුවන්. add වෙන්න ඔයා මට මෙන්න මේ username එකට Telegram message එකක් එවන්න. ඔයාගේ Bybit UID එක මට එවන්න. එතකොට මම මේ පැත්තෙන් check කරලා ඔයා ඒක හරියට හදලා තියෙනවා නම් group එකට add කරන්නම්. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට දවස් 10කට වතාවක් මෙන්න මේ විදිහට giveaway එකක් ගන්න. ඉතින් ඔයාලා දන්නවනේ දැන් ඩොලර් එකේ තියෙන price එක දවස් 10ට රුපියල් 10000ක් වෙනම හම්බ කරන්න පුළුවන්. එහෙම නැත්නම් රුපියල් 15000ක් වුණත් එහෙම නැත්නම් රුපියල් 8000ක් 7000ක් විතර හම්බ කරන්න පුළුවන්. ඔයාගේ profit එකට අමතරව හරි. ඉතින් මම ඉස්සරහට මේ giveaway එක වැඩි කරන්න බලාපොරොත්තු වෙනවා. සාමාන්‍යයෙන් ඩොලර් 50 100 150 වගේ level එකකට මම යන්න මම try කරන උපරිමයටම. ඉතින් අපි බලමු අපිත් එක්ක කී දෙනෙක් සම්බන්ධ වෙනවද කියලා. ඉතින් කරන්න තියෙන්නේ මෙච්චරයි. Bybit account එකක් තියෙනවා. අපේ link එකෙන් හදලා තියෙන්න ඕනේ. ඒත් එක්කම ෆියුචර්ස් ට්‍රේඩින් විතරයි අපි මේ ඉවෙන්ට් එකේදී බලන්නේ. කවුද වැඩිපුරම ට්‍රේඩ් කරලා තියෙන්නේ? එයා තමයි එක. දවස් 10කට වතාවක් අපි විනම තෝරනවා. ඉතින් විනර්ගේ UID එකටම මේ ඩොලර්ස් ටික ඩිපොසිට් වෙනවා. හරි සරලයි කතාව. ඕනම විස්තරයක් මගේ Telegram username එකෙන් අහන්න. තරංගේ අද ඉඳන් ස්ටාර්ට් රෙජිස්ටර් වෙන්න හැමෝම මගේ Telegram profile එකට message එකක් දාන්න Bybit trading event එකට join වෙන්න ඕනේ කියලා UID එක ගවන්න Bybit වල. හරි. එතන ඉඳන් වැඩේ පටන් ගන්නවා. ඉක්මන් කරන කට්ටියට ඉතින් අනිත් වාසියක් සෙට් වෙනවා. වට තේරෙනවානේ. ඒ කියන්නේ මුලින්ම වැඩේ පටන් ගන්න කවුද register වෙලා ඒ කට්ටියට
ඉතින් අනිවාර්යෙන්ම එවල ඉඳන් ට්‍රේඩ් කරනව කැල්කියුලේට් වෙන නිසා වාසි හරිද ඉතින් ඔය ටික තමයි මේ තරඟට ඇතුළත් වෙනවා කිසිම මුදලක් ගෙවන්න ඕනේ නැහැ සම්පූර්ණ කරන්න ඕනේ සුදුසුකම් කිහිපයයි බයිබිට් account එක තියෙනවනේ අපේ link එකෙන් හදලා තියෙනවනේ ඔය ෆියුචර් ට්‍රේඩ් කරන කෙනෙක් වෙන්න ඕනේ දවස් 10කට තාක් විනව තෝරනවා ඩොලර් 20 30 50 කියන ලෙවල් වලින් අපි gift ඔයාලගේ account එකටම එවනවා වැඩේ පැහැදිලි නේද ඉතින් ඔන්න ඔය දේවල් ටික තමයි දැනට අප්ඩේට් එකේ තියෙන්නේ ඕල්කොයින් ගැන අප්ඩේට්ටයක් අපි හෙට රෑට බලමු මොකද මාගට් එක සම්පූර්ණයෙන්ම ඩ්‍රොප් වෙන ගමන් තියෙන්නේ හාපවසරයක් ඉතින් ඒක නිසා පොඩ්ඩක් ඔක ස්ටේබල් වෙනවත් එක්කම මම ඕල්කොයින් පැත්තේ වෙනම අප්ඩේට්ටයක් ඕගොල්ලන්ට අරගෙන එන්නම් දැනට Patreon පැත්තේ කට්ටිය ওই විදිහටම ඉන්න ඒත් එක්කම අලුත් ටැක්ස් එක ගැන ජුලි මාසේ ඉන්න තියෙන එක ගැන හොයලා බලන්න ආපවසරයක් වාහනයක් ගන්න එහෙම බලාපොරොත්තු වෙන කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් විශේෂයෙන්ම මේ LTV කියන හරි ටැක්ස් එක ගැන එහෙම නැත්නම් මෙන්න මේ රේෂියෝ එක ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ටැක්ස් එක නෙමෙයි රේෂියෝ එක හරිද ඒක ගැනත් සැලකිලිමත් වෙන්න ඉතින් ඇත්තටම ওই දේවල් ටික තමයි ස්පෙෂලිම හයිලයිට් කරන්න උනේ එහෙනම් වැඩ ටික හරියට කරගෙන යන්න එහෙනම් හැමෝටම සුබ උදෑසනක් වේවා ඒ වගේම හැමෝටම good luck